හරි. මොකද තියෙන්නේ? මං ඒ කියන්නේ කාටකට නිකන් ට්‍රැක් පැනපු අයත් මෙතන නැතුවාම නොවේ. අනිවාර්යෙන්. කියන්නේ ට්‍රැක් පැන්න ඔයා මේක බලන්නේවා ට්‍රැක් එකට එන්න ඕනේ හින්දානේ. ඒ නිසා මෙතන මම මේ කියන්නේ සියලු දේ තීරණය කරන්නේ තමන්ගේ ඔළුවෙන් හරියද? ඒතර තමන්ට ඕනේ නම් ඒක කරන්න පුළුවන්. මොනවද ඕනේ? ඒක කරන්න පුළුවන්. මට දැන් මෙතන පෙන්වන්න ෆොටෝ එකක් නැහැ. මම දැන් ඉන්නෙත් කොළඹ හරිද? දැන් මං ඉන්නේ කොළඹ. දැන් මේ මං ඉන්නේ කොළඹ 7. මං හිතනවා ලංකාවේ තියෙන පවර්ෆුල්ම ඇඩ්‍රස් එක තමයි දන්න අය දන්නවා ඇති කොළඹ 7 කියන්නේ. මං ඉන්නේ කොළඹ 7. එතකොට මේ මම ඉස්කෝලේ යන කාලේ තීරණය කරා පාඩම් කරන්න කොළඹ ඇවිල්ලා බෝඩ් වෙන්න. ඒතර මම බෝඩිමක හිටියේ. ඒ බෝඩිමේ මට ෆොටෝ එකක් නෑ පෙන්වන්න. ඊටාම කුඩා කාමරයක 3 දෙනෙක් පාඩම් කරන ළමයි නෙමෙයි මාත් එක්ක හිටියේ. අතන වෙන රස්සාවල් කරන කට්ටිය වගේ හිටියේ. 3 දෙනෙක් එක්ක තමයි මගේ අවුරුදු 2ක් විතර ගෙවුනේ. ඒ ගෙදර කට්ටිය නම් හරීම හොඳයි. මං කියන්නේ පහසුකම් අතින් ගත්තාම මේ ඊටාම අවම් පහසුකම් තත්ත්වයක් යටතේ තමයි මම පාඩම් කරේ. ඒතර මේ පාඩම් කරපු කාලේ සහ ඊට පස්සේ සමස්ත කාලේ ගත්තාම එතනින් පස්සේ ගෙවිච්ච මේක ගොඩනගාගෙන යන කාලේ ගත්තාම ඇත්තරම අර කාපු කට්ටවල් ගොඩක් වැඩි විදපු සැපට වඩා. හරිද? ඒත් අවසානයේදී ඒකෙන් සිද්ධ වෙන පරිවර්තනය මාර ප්‍රබලයි. ඒ පරිවර්තනය. මොකද පරිවර්තනය කියන්නේ සමාජ පරිවර්තනයක් වෙන්නේ. දැන් හිතන්නකෝ ඔයා මාර පොරක් වුණොත් ඒක ඔයාගේ මුළු පවුලම උඩට ගෙනියනවනේ. ඒ පවුලකින් එකෙක් විතරක් තමයි එහෙම තීරණයක් ගන්න සාමාන්‍යයෙන්. පවුලකින් දෙතුන් දෙනෙක් එහෙම තීරණයක් ගන්න අඩුයි. සාමාන්‍යයෙන් පවුලක එකෙක් තමයි එහෙම තීරණයක් ගන්න. අර මගේ පවුලම මං නෙක්ස්ට් ලෙවල් එකකට ගෙනියනවා කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දැකුම නැති දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ලෝකේ මේ ලංකාවේ පවා එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා තමන් ගැන කොන්ෆිඩන්ස් එකකින් ඉස්සරහට යන්න. ඒක ගොඩක් වැදගත්. හරි. ඊළඟට මේ දැන් ඊළඟ වැඩේ. හරි. මම මේ එකේ chat බලන්නේ මේ අද පොඩ chat groups කීපයක් තියෙනවනේ. හරි. නෑ අම්මලා ඉන්නේ මෙතන නෙමෙයි. අපේ අම්මලා ඉන්නේ ගෙදර. මං කලින් හිටපු ගෙදර නෙමෙයි එතන. රූම් ටුවර් එකක් රූම් එක නෙමෙයි මෙතන. අප්පාර්ට්මන්ට් එකේ ඉන්නේ මම. රූම් එකක් නෑ. වටේ පෙන්වන්න කියන්නේ. view එක ලස්සනයි. ඔයාට මේ රෑට පේන්නේ නැහැ මේක. ඒ කියන්නේ මූද තියෙන්නේ. හරිද? වටේට ඒ කියන්නේ ඈත මූද තියෙන්නේ. රෑට මේක හරියට පේන්නේ නැහැ. අතන නෙළුම් කුරුණෙන් එහා පැත්තේ මූද තියෙන්නේ. ඊට පස්සේ මූද පේනවා දෙන්න. කොහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ මං ඉතුරු ටික කියන්නම් කියන නේද? දැන් හරි. මොකද තියෙන්නේ? මං ඒ කියන්නේ කාටකට නිකන් මට කවදා හරි කවුරු හරි කෙනෙක් ඒ කාලේ පෙන්නවා නම් සමහර විට මෙහෙම මං උනත් අර සෑහෙන්න මේ උනන්දු වෙන්න තිබුණා වැඩ කරන්න. ඒ කියන්නේ මම දන්නවා මේක බලාගෙන ඉන්න සමහර ළමයි මෙතන බොහොම මධ්‍යම පාන්තිකයෝ ඇති. සාමාන්‍යයෙන් හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුත් ඇති. සමහරවිට ගොඩාක් දුප්පත් ළමයිනුත් ඇති. ඒ කියන්නේ ගෙදර සීලිමවත් නැති සමහරලාට ටයිල් වත් අල්ලලා නැති එහෙම ළමයිනුත් ඇති. ඔය හැමෝටම කාට වුණත් මොන කෙනෙක්ට වුණත් අර ඩ්‍රීම් එකක් දකින්න පුළුවන් නම් සමහර කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්නේ අර නිකන් මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ මම කතා කරන්නේ මෙහෙම. එතකොට සාමාන්‍යයෙන් මම ඒ කාලේ මම හදාගෙන හිටපු ඩ්‍රීම්ස් තිබ්බා. ඇත්තම සමහරලාට හොඳ ගෙදරක ජීවත් වෙනවා. ඊට පස්සේ හොඳ වාහනයක් පදිනවා. ඒ වගේ ඩ්‍රීම්ස් තියෙනවා. මොකද අපි ඔය ඩ්‍රීම්ස් තමයි අපි ජීවත් කරන්නේ. අර හීන තමයි අපි ජීවත් කරන්නේ. ඒ නිසා හොඳ හීනයක් තියාගන්න. තමන් කරන දේවල් සම්බන්ධව තමන් කරන්න දේවල් වලට හොඳ හීනයක් තියාගන්න අනිවාර්යයි. ඒතර හොඳ හීනයක් තිබ්බොත් ඒක සිද්ධ වෙනවා. හොඳ හීනයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මේ ඇචීව් කරගන්න ලේසි. හොඳ ටාගට් එකක් තිබ්බොත් ඒක පස්සෙන් යන්න ඒ කියන්නේ භෞතික දේවල් ටාගට් කරලා වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා කවදාරි හොඳ ගෙයක් ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා කියලා වැඩ කරන්න එපා. ඔයාගේ ඩ්‍රීම් එක පස්සෙන් යන්න අනිත් දේවල් ඔයාලට අනිවාර්යෙන් හම්බෙයි. ඒක
ගොඩක් වැදගත්. හරි. ඒ නිසා මම හිතනවා ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් කියලා මේ වගේ දේවල් වලින්. ඉතින් මේ ඕක තමයි தත්ත්වය. හරිද? එතකොට එහෙනම් අද දවසේ වැඩි මම හිතනවා අද සෙෂන් එකකින් ඔයාලට වාසියක් ගන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ අහගෙන හිටපු දේවල් වැදගත් වුණා කියලා මම හිතනවා. එක එක මේන් එක්සෑම් සම්බන්ධව තියෙන වැදගත් කාරණා ටික මම ඉස්සරහට දාන්නම්. අපි අංකහරුවාද සෙෂන් එකකින් 25 ළමයි හම්බෙනවා ප්‍රැක්ටිකල්ස් වලට. ඊට පස්සේ අංකහරුවාද උදේ නුවරපන්තියක් තියෙනවා. අනිත් සෙෂන්ස් ටික කොහොමද වෙන්නේ කියලා සහ වැදගත් කාරණා ටික මම මේ කියන්නම්. මැසේජ් එකකින් මට අද කියන්න ඕන උනේ පුළුවන් තරම් මේ ඔයාලට පේපර්ස් කරගන්න විදිය සම්බන්ධව වැදගත් දේවල්. හරිද? ඉතින් තව අවසාන වශයෙන් කියනවා නම් ඩ්‍රීම් එකක් හදන්න. අනිවාර්යයෙන්ම හොඳ ඩ්‍රීම් එකක් හදන්න. හොඳ තැනක ඉන්නවා. සැපවත් තැනක ජීවත් වෙනවා. වැඩි කාලයක් යන්නේ නැතුව අවුරුදු 30කට කලින් හෝ එහෙම කාලයකදී හොඳට ජීවත් වෙනවා. මොකද ඔයාගේ අම්මට තාත්තට හොඳ තැනක් දෙනවා ඔයා. හරිද? අම්මට තාත්තට දැන් ඔයා ඉන්නේ සාමාන්‍යයෙන් නෝමල් නම් අම්මට තාත්තට ඔයා හොඳ තැනක් හොඳ ජීවිතයක් හදනවා. ඒ වගේ දේවල් ඔයාගේ ඩ්‍රීම් එක කරගන්න. ඒක ගොඩක් වැදගත්. අනිවාර්යෙන් ඔයා කරපු කැපකිරීම වලට තමයි ඔයාට රිටර්න් එක හම්බෙන්නේ. ඔයා කරපු කැපකිරීම තමයි අවසානයේදී ඔයාගේ වැලියු එක විදියට ඔයාට එකතු වෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් මේක ඇතුළේ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන්ම. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා මේ ගෙවන කාලය ඇතුළත දැන් A level කියන එක අපිට දැන් ජීවිතේ ප්‍රධාන කොටස් හතරක් නේ මට නම් හිතන්නේ බෙදන්න පුළුවන් අපිට අවුරුදු 20 කාලය තියෙනවා. අවුරුදු 40 කියන අවුරුදු 20.20 කාලේ දෙනවා 20 40 කාලේ දෙනවා 40 60 කාලේ දෙනවා 60 80 කාලේ දෙනවා. ඒතර 60 80 කාලේ කියන්නේ ඉතින් ඉන්ඇක්ටිව් කාලයන්නේ. ඒතර ඒක අපි අත්දැක කරමු. ඒත් සරලව 0.20 කාලේ ගෙවෙන විදිහත් එක්ක ඔයා ඊළඟට ගෙවෙන අවුරුදු 40 50ම ගොඩක් වෙලාවට තීරණය වෙනවනේ. ඒතර මේ වාලේ ඉන්නේ ඒකේ අන්තිම මාජින් එකේ. බොහෝ විට එහෙම වෙනවනේ. අන්තිම මාජින් එකේ. ඒ නිසා මේ වෙලාවේ ඔයාට සමහර වෙලාවට ඔයාට මේ වෙනුවෙන් මේ වැඩ ටික කිරීම වෙනුවෙන් මොන හරි කට් කරගන්න සිද්ධ වුණා නම් මම මේ අද මේක කියන්නේ අද මේ ඇකඩමික් සෙෂන් එකක් බලන්නේ මේ අනිවාර්යෙන් මේක කරන්න උනන්දුවක් තියෙන මිනිස්සුනේ. ස්පෙෂල් මීටින් එකක් මේ වගේ නෙමෙයි ඇකඩමික් සෙෂන් එකක් බලන්නේ මේක ඇත්තටම කරගන්න ඕනේ මිනිස්සුනේ. මේක අපි මේකත් ඉගෙන ගන්න ඕනේ. මේ වගේ දේවලුත් අපි ඉගෙන ගන්න මේක හොඳටම මේක කරන්න ඕනේ මිනිස්සුනේ මේක බලන්නේ. ඒතර මං කියන්නේ ඔයාලා මේ කාලේ සමහර වෙලාවට ඔයාලට නැති වෙන දේවල් සම්බන්ධව එච්චර හිතන්න එපා. සමහරකට නැති වෙන දේවල් ඒ කියන්නේ ඔයාලට මේ කාලේ කැපකිරීම කරන්න වෙයි සමහර දේවල්. දැන් සමහරට යාළුවෝ ට්‍රිප් යනවා ඇති, සමහරට යාළුවෝ හොඳට ජීවත් වෙනවා ඇති, සමහරට ඒගොල්ලෝ දැන් සමහර ළමයින්ගේ යාළුවෝ කැම්පස් වලට ගිහිල්ලා අර ඒවා ගැන ඔයා පොඩ්ඩක්වත් කියා කරන්න එපා. ඔයාලට නැති වෙන දේවල් ගැන හිතන්න එපා. ඔයා ගැන කොන්ෆිඩන්ස් එක තියාගෙන ඉන්න. ඒක ගොඩක් වැදගත්. අර මම දැක්ක ගැන මාර ලස්සන කතන්දරයක්. අර තායිලන්තේ මේ අවුරුද්දේ අර මිස් වර්ල්ඩ් එක දිනපු කෙනා කවුද? තායිලන්තේ එක්කෙනෙක් නෙදිනුවේ. එතකොට ඒ තායිලන්තේ මේ මිස් වර්ල්ඩ් එක දිනපු කෙනා මීට කලින් අවුරුද්දක මිස් යුනිවර්ස් කියලා. දැන් මේ ඔය ලෝක රූ රජින තෝරන එක වට එක එකම ලෝක රූ රජින කියන එක එක කට්ටියක් විතරක් නෙමෙයි තෝරන්නේ. ඒ කියන්නේ මිස් යුනිවර්ස් කියලා වෙනම තෝරනවා. මිස් වර්ල්ඩ් කියලා වෙනම තෝරනවා. ඒක ඒ දෙක එකිනෙකට වෙනස් ඛණ්ඩ දෙක. පිටිම එකිනෙකට වෙනස් ආයතන දෙකක් කියලා. එකිනෙකට වෙනස් ආයතන දෙකක්. දැන් මේගොල්ලෝ තෝරනවා. දැන් උදාහරණයක් විදිහට හොඳම ගායකයා තෝරද්දී දැන් මේ මොකද හිරු ස්ටාර් දිනනවා, දෙරණදීම් ඩ්‍රීම් ස්ටාර් දිනනවා. ඒ වගේ තියෙනවානේ. සිරස වොයිස් තියෙනවා. ඒ වගේ. දැන් ඒ වගේ අර දෙක දෙකක්ලු. ඒ කියන්නේ මිස් යුනිවර්ස් එකක්, මිස් වර්ල්ඩ් එකක්. දැන් අර කියන තායිලන්තේ කෙනා මිස් යුනිවර්ස් ගිහිල්ලා කලින් තුන්වෙනි ස්ථානයට පත් වෙච්ච කෙනෙක්. මිස් යුනිවර්ස් ගිහිල්ලා එයා තුන්වෙනි ස්ථානයට පත් වෙච්ච කෙනෙක්. එයා මිස් වර්ල්ඩ් එකට ඇප්ලයි කරන තුන්වෙනියා කියන්නේ ලෝකෙම තුන කියන්නේ පට්ට ලොකු රෑන්ක් කියන්නේ ලොකු. එයාට ඒකත් එක්ක ලොකු දේවල් ගොඩක් හම් වෙනවනේ. ඒකත් එක්ක එයාට දැන් එහෙම දිනුවාම ඒගොල්ලන්ට අර රටවල් වලට දෙන්න සල්ලි පවා ප්‍රතිපාදන ඒගොල්ලන්ගේ ඒ වැඩවලට උදව් සහ ඒ ගොඩක් වෙලාට ජීවිත කාලයක් පුරාවට ගොඩක් දේවල් හම්බ වෙනවා. ගොඩක් දේවල් හම්බ වෙනවා ඒක හරහා. දැන් මෙයා දැන් තුන්වෙනි ස්ථානයටත් හම්බ වෙනවා. දැන් මෙයා තුන්වෙනි ස්ථානයේ ඉඳලා මෙයා ඊළඟ පාර තීරණය කරනවා දැන් මිස් යුනිවර්ස් නේ මෙයා හිටියේ. කියන්නේ මිස් වර්ල්ඩ් එකට ඉල්ලන්න. කියන්නේ සූදානම් මේ තරඟ කරන්න. ඒක ඒ රටේ කලින් මේ කන්ටෙස්ට් එකෙන් දිනලා එහෙම යන්න. ඒතර කලින් මෙයා ඒකට වර්ල්ඩ් එකට යන්න කලින් එයාගේ රටේ වර්ල්ඩ් එකේ එක කම්පිටිෂන් එක දිනන්න ඕන. ඒතර ඒ ගන්න තීරණෙත් එක්ක එයාට අර සියලු දේ නැති වෙනවා දැන්. දන්නකෝ මේක කම්පැනි දෙකක් නේ. එතකොට මෙයා අරක තීරණය කරපු ගමන් මෙයා මේ ඊළඟ කම්පැනි එකේ තරඟට යනවා මිස් වර්ල්ඩ් එකට යනවා කියලා තීරණය කරපු ගමන් මෙයාට සියල්ල නැති වෙනවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අර මිස් යුනිවර්ස් එකෙන් හම්බෙච්ච සියලු දේවල් ඒ ඉස්සරහට හම්බෙන්න තියෙන මුදල් හෝ ඒ සියලු දේවල් එයාට කෙලින්ම නැති වෙලා යනවා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මෙයාව අයින් කරලාම දානවා. එයාගේ ලිස්ට් එකෙනුත් අයින් කරලාම දානවා. දිනුවා කට්ටිය දිනුවා වුණත් එයාව අයින් කරලා දානවා. තුන්වෙනි ස්ථානේ ගත්තම අයින් කරලා දානවා. එතකොට හිතන්න මේ මනුස්සර කොච්චර කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනද? මෙයා තුන්වෙනියා වුණා. මෙයාට තව රෑන්ක්ස් දෙකයි උඩට යන්න තියෙන්නේ.
ඒ දෙක වෙනුවෙන් මෙයා අනිත් ඔක්කොම ටික අමතක කරලා දානවනේ. හිතන්න ඔබ යනවා රෑන්ක්ස් දෙකයි උඩට යන්න තියෙන්නේ. දැන් දැනනම තුන. ඒ දෙක වෙනුවෙන් මෙයා තුන වුණා කියන එකත් මේ මුළු ලෝකෙම්ම තුන වුණා කියන එකත් එයා අමතක කරලා ඒ සියලුම දේවල් ටික එයා අතහැරලා දානවා. අතහැරලා දාලා එයා මේකට අලුතෙන්ම තරම් කරනවා මෙයා එක වෙන්නම් බලාගෙන. හිතන්න එක මාර කන්ෆියුස් එකක් ඒකත් එක ඔක්කොම අතහැරලා දාලා කියන දැන්. ඒ කියන්නේ ඒ වගේම එයාට එනවනේ ලොකු කැපිල්ල. කැපිල්ල මොකද්ද? හිතන්නකෝ දැන් අපි හිතමුකෝ හීරෝ ස්ටාර් එකේ එකේ 10 වෙනි ස්ථානය 8 වෙනි ස්ථානය වගේ කැපිලා ගියපු කෙනෙක් ඩ්‍රීම් ස්ටාර් එනවයි කියලා. ඒතර ඩ්‍රීම් ස්ටාර් වට පස්සේ ඩ්‍රීම් ස්ටාර් කම්පැනියෙන්මත් සමහරට මෙයාට ඒ දෙරණෙන් කැමති වෙන්නෙත් නැති වෙන්න පුළුවන් නේ මෙයාට එක දෙන්න. ඇයි අරයා අතනින් 10 අරකේ 10 වෙනිය විදිහට කැපිච්ච එක්කෙනෙක්. ඒතර මෙයා අපේ ඇවිල් එක වුණොත් අපිට හරි නෑ කියලා වගේ නිකන් එහෙම කම්පැනි ඇතුළෙත් ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රෙෂර් එකක් පවා එන්න පුළුවන්. දැන් අරකේ තුන්වෙනිය වෙච්ච එක්කෙනාට අපි එක දෙන්නේ නෑ කියලා මිස් වර්ල්ඩ් කම්පිටිෂන් එකකින් තීරණය කරන්නත් පුළුවන් නේ. එහෙම කතන්දරයක් වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ අභියෝග තියාගෙන පවා සමහරලාට සියලුම දේට එහා පැත්තට ගිහිල්ලා දිනපු ගේම් එකක් ඒක. ඒ නිසා ඒවෙන් ගන්න තියෙන දේවල් ගන්න. තමන් ගැන කන්ෆිඩන්ස් තියෙනවා නම් තමන්ව විශ්වාස කරනවා නම් ඔයාට මේකේ පළවෙනියා ලංකාවේ එකද ලංකාවේ දෙකද ඕවා කිසි දෙයක ගේමක් නැහැ. හැබැයි තමන් ගැන විශ්වාස කරන්න. තමන්ගේ යන ගමන, තමන්ගේ ටාගට් එක, තමන්ගේ ඩ්‍රීම් එක විශ්වාස කරන්න. ඒතර ඒ ඩ්‍රීම් එකට යන ගමනේදී තමන්ට නැති වෙන දේවල් ගැන චුට්ටක්වත් හිතන්න එපා. මොකද අරකට ඒ වගේ කතන්දරයක්. ඒක නැති වෙන දෙයක් නේ. තමන්ගේ ඩ්‍රීම් එකට යන ගමනේදී තමන්ට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. සමහරලාට යාළුවෝ නැති වෙන්න පුළුවන්. සමහරලාට තමන්ට ෆිල්ම් එකක් බලන්න තියෙන වෙලාවල්, ට්‍රිප් එකක් යන්න තියෙන වෙලාවල්, නිකන් සැපේ ඉන්න තියෙන වෙලාවල් නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කැපකිරීමකට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. තමන්ට මේකට කරන්න ගෙවීමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ගෙවීමට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. හරිද? ගෙවීමට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා මේ ගෙවීමට තමයි තමන්ට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා අර මම දැක්ක සමහර ගෲප් වල නිකන් දැන් ඉතින් මේ හිරු ස්ටාර් ගැනයි අරවයි මේවයි ගැන කතා කර කර ඉන්න එපා. මේ ගන්න තියෙන දේ ගන්න. එතකොට තමන්ට අදාළ කියන්නේ තමන් මොන හරි දෙයක් කැපකිරීමක් කරොත් ඒකට තමයි තමන්ට අනිවාර්යෙන් ඒක රිටර්න් එක හම්බෙන්නේ. දැන් ඒ කියන්නේ හැම දෙයකම හැම දෙයක් අචීව් කරපු මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්සගේ ජීවිතේ යම් කාලයක් කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා. මොනම පොසිෂන් එකකින් දැන් කවදාවත් ඔයාලා හිතන්න එපා ඇචීව්මන්ට් එකක් ගත්ත කිසිම මිනිස්සෙක් අර සාමාන්‍ය මිනිස්සු වගේ සියලු දේවල් හැම දෙයක්ම කර කර නිකන් සැපේ ඔහේ හොඳට කාලා බීලා සතුටින් ඉඳලා එහෙම ඇචීව් කරන්නේ නැහැ කිසි දෙයක්. ඇචීව්මන්ට් එකක් කරන කාලය තුලදී තමන්ගේ ජීවිතේ පරිවර්තනය කරන කාල තමයි අඳුරුතම කාලය වෙන්නේ තමන්ගේ ජීවිතේ බොහෝ විට. පස්සේ ඒක මාර සතුටින් මතක් කරන්න පුළුවන් කාලයක්. හරි. මාර සතුටින් මතක් කරන්න පුළුවන් කාලයක් වෙනවා පසු කාලේ. හරිද? ඒ නිසා ඒක හරි වැදගත්. එතකොට දැන් ඉස්සරහට අපිට පේපර්ස් තියෙනවා. එතකොට මේ පේපර්ස් ගත්තොත් අද මේකේ අපිට 25 ඉන්නවා. දැන් මම ඇකඩමික් සෙෂන් කියලා නම දැම්මෙත් මම දන්නවා ස්පෙෂල් මීටින් කියලා දැම්මොත් හැමෝම එනවා. හරිද? ස්පෙෂල් මීටින් කියලා මේකට නමක් දැම්මොත් හැමෝම එනවා. එතකොට මේ හැමෝම බලනවානේ. මේ ඇකඩමික් සෙෂන් කියන එක දැම්මහම මේ අර අධ්‍යාපනික වශයෙන් මේකේ දෙයක් ගන්න බලාපොරොත්තු වෙන මිනිස්සෙක් තමයි මේක බලන්නේ. ඒ නිසා මට ඇත්තටම ඕනේ වුණේ අර හොඳ සෙට් එක. ඒ කියන්නේ මේක කරන්න ඕනෙකමක් තියෙන මිනිස්සු ටිකට මේක ගැන කියන්නේ. හරිද? ඊළඟට මේ ඊට පස්සේ අපිට ඉස්සරහට තියෙන මම ප්ලෑන් එක ගැන කියන්නම්. දැන් ඔය 25 පන්ති ගත්තොත් මේන් එක්සෑම් එක කලින් තියෙන බදාදා සහ බ්‍රහස්පති දවස් දෙක රිවිෂන් පන්ති නිවාඩු දෙනවා මේන් එක්සෑම් එක තියෙන නිසා. ඊට පස්සේ ඒවට අදාළ වේ කොහොමද ඒක කළමනාකරණය වෙන්නේ කියලා මම කියන්නම්. අඟහරුවාදා දවසේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා. අඟහරුවාදා හවස් වරු එක මේ සතියේ. ඉතින් එහෙම දේවල් ටිකක් තියෙනවා. හරිද?